සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා සියලු දෙනාම. අද අපේ graphic design video series එකේ 9 වෙනි දවස. අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද YouTube එකට upload කරන thumbnail එක design කරන්න කියලා. එහෙනම් අපි ඉස්සරහට කතා කරමු කොහොමද design කරන්න කියලා. බැරි කතා බහ වුණා අපි යන වීඩියෝ එකට. එහෙනම් බලමු කොහොමද thumbnail එක හදන්නේ කියලා. මම මේ කලින් මේ වීඩියෝ එකට දික් වෙන ඉඳ මේක ටයිප් කරලා හදාගත්තා මේ logo එක මේ මම පල්ලෙහාටින් දාන්න හිතන් ඉන්න ටික. එහෙනම් අපි හදාගමු. පොලිම ෆයිල් වලට ගිහිල්ලා new document එකක් හදා ගන්න ඕනේ. ඒකේ width එක විදියට 1280කුත් height එක විදියට 720කුත් දීලා resolution එක 300ම දෙන්න. color mode එකත් RGB දෙන්න මේක print කරන්න නැති හින්දා. ඊට පස්සේ create කියන එක මම click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ document එකක් open වෙයි. ඊට පස්සේ මම මේක මට මෙන්න මේ ගානට පොඩ්ඩක් zoom කරගෙන මේකේ guideline ටික add කරගන්නවා. ඔයාලට මම කියලා දුන්න shortcut key use කරලා guideline ඉක්මනට add කරගන්න පුළුවන්. මම මේ guideline ටික add කරගෙන ඉවරනවා. දැන් අපි බලමු කොහොමද මේක background එක හදාගන්නේ කියලා. මම ඒකට මෙන්න මෙතන click කරලා මෙන්න මෙතන gradient කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මෙතන click කරලා මෙන්න මේක radial කියන එකට දාගන්නවා. ඊට පස්සේ දෙනවා scale එක දැනට නිකන් 200ක් දෙනවා. ඒක ඔයාලට කැමති විදිහට අඩු වැඩි කරගන්න පුළුවන් මෙතන ඉන්නේ. එන්න මෙහෙම. මම දැනට 200ක් දෙන්නම් මේක. මේකේ reverse කියන එක දාගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතන click කරලා මෙන්න මේ color එක වෙනස් කරගන්නවා. මෙන්න මෙතන click කරලා red color එක තේරලා මම red color එක වෙනස් කරගන්නවා. මම කලින් color code එකක් හදාගෙන තියාගත්තා. ඒකෝර වීඩියෝ එකට දික් වෙන්න නැති හින්දා මෙන්න මේක copy කරගත්තා. නතර paste කරගන්නවා මම. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරලා ඔයාලා opacity එක ඔයාලා කැමති ගන්නට හදාගන්න. මම මේක 100ට දෙන්නම් දැන්. මේකත් මම කලර් වෙනස් කරගන්නවා. මේකටත් මේක copy කරගන්නවා. ඊට පස්සේ මම okay දෙනවා. ඊට පස්සේ මේකේ opacity එකත් මම 100ට දාගන්නවා. මෙන්න මේ ගන්න. ඊට පස්සේ okay දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ white එක මෙන්න මේම ඔයාලට white එක නේ පොඩ්ඩක් ලානිල් එක මෙන්න මෙහෙම ඔයාලට කැමති තැනකට ගෙනියන්න. හැබැයි මේක ඕකේ දීලා අයින් කරාට පස්සේ ගෙනියන්න බෑ. එහෙම වුණොත් ආයි ඔයාලා මෙතන ක්ලික් කරලා මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න එහෙම කැමති විදිහට හදාගන්න. මම දැනට මෙන්න මෙතන තියා ගන්නවා. මෙන්න මේ ගාන තියා ගන්නවා. ඊට පස්සේ මම ඕකේ දෙනවා. ඊට පස්සේ අපි මේකට white ටික හදාගමු. මම මෙන්න මෙතන rectangle tool එක ක්ලික් කරලා මෙන්න මෙහෙම එකක් හදාගන්නවා. ඊට පස්සේ මම ඒ පොඩක් උඩට පහළට කරලා හදාගන්නවා මට කැමති size එකට. ඊට පස්සේ මම මේ පොඩක් curve කරගන්නවා. මම මේකට දෙන්නම් black color එක. පොඩ්ඩක් black color එක දීලා මෙන්න මෙතන ක්ලික් කරලා opacity එක පොඩ්ඩක් අඩු කරගන්නවා මේකේ. ඊට පස්සේ මෙන්න file පිනත් අඩු කරගන්නවා. ඊට පස්සේ මම මේකට මට ඕන ටික ඇඩ් කරගන්නවා. මම මෙතන දාගත්තු ටික. මෙතනට logo එක ඇඩ් කරගන්නවා මම. ඊට පස්සේ මම ආයෙ වෙන වේඩියත් ඇඩ් කරගන්නවා. copy කරලා එනගන්න යන paste කරනවා. ඊට පස්සේ මම මේ size එක පොඩ්ඩක් පොඩි කරගෙන මෙතනින් ගියාම තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක උඩට අරන් එනවා. ඊට පස්සේ දැන් මේක අපි background එක මම මේක background එක කියලා හදා ගන්නවා. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් තව පොඩ්ඩක් adjust කරගන්නවා මම පොඩි කරලා. මෙන්න මේ ගාන ඔය තියා ගන්නවා. ඊට පස්සේ මම මේ logo එක පොඩ්ඩක් පොඩි කරගන්නවා මෙන්න මේ ගානට එක.
ඊට පස්සේ එතනට නම් දැන් අපි වැඩි ඉවරයි. ඊට පස්සේ දැන් මම මෙතන දාගන්නවා ටයිප් කරගන්නවා Photoshop කියලා. ඔයාලා අර ඔයාලා මේ වීඩියෝ එකේදී තිබ්බ thumbnail එකම තමයි මම දැන් ඩිසයින් කරලා පෙන්නන්නේ. ඔයාලට ඕන නම් මම ඒක අරන් පෙන්නන්නම්. ඔයාලට ඕන එකම අරන් පෙන්නන්නම් දැන්. මෙන්න මේක තමයි ඩිසයින් කරගන්න යන්නේ. ඊට පස්සේ මම මෙන්න මේක හදා ගන්නවා මේ lesson 1 කියන එක. ඒකටත් මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න rectangle එකක් ගන්නවා. ඊට පස්සේ මම මේ කලර් එක දාගන්නවා white කලර් එක. ඊට පස්සේ ආයෙ මෙතන black කලර් එක දාගෙන මේක පොඩ්ඩක් වැඩි කර ගන්නවා. ඔයාලට හොට් ඉමේජ් එක මතක නැහැ වගේ නම් හදන විදිය මෙන්න එහෙම ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙන්න මෙතනට කොපි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම මේක පොඩ්ඩක් පොඩි කරලා අරගෙන මෙන්න එහෙම ගානට ඇඩ්ජස්ට් කරලා මෙන්න ඒක බලාගෙනම හදන්න. මම ඔයාලට ඕන එහෙම දැන් මේ ඩිසයින් එකම කරලා පෙන්නන්නම්. මෙන්න පොඩ්ඩක් අපිට කැමති විදිහට zoom කරගෙන අර ඔයාලා කිව්වා වගේ මෙන්න zoom කරගන්න පුළුවන්. මම මෙන්න මේ ගානේ තියාගෙන මේක හදන්න. ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් කර්ව් කරගන්නවා ඉස්සෙල්ලා කරගත්තා වගේ මෙන්න මේ ගානේ විතර. ඊට පස්සේ අපිට කැමති සයිස් එකට මේක ලොක් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් තියන්නවා. මම මේකේ තව පොඩ්ඩක් මෙන්න පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඊට පස්සේ අපි ටයිප් කරගමු මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කරලා මේක අපි පොඩි කරගමු. දැන් මේක ගොඩක් ලොකු වෙන. මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේක දාගමු 72කට වගේ. ඊට පස්සේ අපි මේකේ කලර් එක චේන්ජ් කරගමු. බ්ලැක් කලර් එක දාගමු. මෙන්න මෙතනින් එහෙම විහාරලා තියා ගන්නවා. ඊට පස්සේ අපි තුඩි හදාගමු. මම මෙතන Photoshop එකට ලයික් කරගන්නවා. මෙන්න තියා ගන්නවා. අපිට දැන් මේ කලර් එකක් මෙතනට ගන්න ඕන නම් ඒකේ පාට අපිට දැන් ගන්න තේරෙන්නේ නැහැ වගේ නම් මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේ අයිකන් එකක් එනවා. එතකොට මෙන්න මේ අයිකන් එක අරන් ගිහින් මෙන්න මෙතන ක්ලික් කරලා පස්සේ මේ පාට එනවා. මම දැන් මේක තව පොඩ්ඩක් වැඩි කරගන්නවා. මෙන්න මේ ගාන තියා ගන්නවා. ඊට පස්සේ මම මේක තව පොඩ්ඩක් පල්ලෙහාට කරලා හදා ගන්නවා. ඔයාලට මේකෙනි හරියටම මැද්දට ගන්න තේරෙන්නේ නැත්නම් මෙන්න මේක අරන් ඇවිල්ලා මෙන්න එහෙම හිටිනවා. එතකොට ඊට පස්සේ මෙන්න මේක අරගෙන ඇවිල්ලා මෙන්න එහෙම ආයන් මේ ගානට හිටිනවා. මම දැන් මේ පොඩ්ඩක් පල්ලෙහාට කරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ 236 කියන එක දාගමු. ඒකට මම මේ වගේම රෙක්ටැන්ගල් ටූල් එකක් අරගන්නවා. ඒකට දෙනවා බ්ලැක් කලර්. ඒකේ වටේකට දෙනවා වයිට් කලර්. ඊට පස්සේ මම මේ පොඩ වැඩි කරගන්නවා. ඊට පස්සේ මේකත් චුට්ටක් කර්ව් කරගන්නවා. ඊට පස්සේ මම මේක zoom කරගෙන 20යි 30යි කියලා ටයිප් කරගන්නවා. නැහැ මේකත් පොඩි කරගන්නවා. ඊට පස්සේ මම මේ සිලෙක්ට් කරලා මේ කලර් එක චේන්ජ් කරගන්නවා වයිට් කලර් විදියට.
ඊට පස්සේ එන්ටර් දීලා මේව හදා ගන්නවා. අපි එතනට හදාගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න මේකත් හදාගමු. මම ඒක දැනට මුලින්ම ටයිප් කරගන්නවා. මෙතන පොඩ්ඩක් සයිස් එක පොඩ්ඩක් පොඩි කරගෙන CLC P කියන එක වෙනම ටයිප් කරගන්නවා. ඔයාලට අරගෙන ටයිප් කරගන්න පුළුවන්. මම මේ නිකන් ලේසියින්ද ටයිප් කරගත්තේ. නැත්නම් ඒකම ටයිප් කරන් පෙන්නන්නම් මම. මෙතන ටයිප් එකට ගිහිල්ලා මෙතන අඩු කරගන්නවා ඉස්සෙල්ලා කිව්වා වගේම. ඊට පස්සේ මෙතන එන්ටර් කියන එක ඔබලා පල්ලෙහාට ඇවිල්ලා ක්‍රී කියන එක ටයිප් කරගන්නවා. දැන් ඔයාලට ඒක පේන්නේ නැහැ වෙන තියනවා කියලා. හැබැයි ඒක මෙන්න මෙතන යටටම ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒක හදාගන්න මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන ඔටෝ කියන එක දාගන්නවා. දැන් ඔයාලට පේනවා ගාන් ටාවර් ප්‍රතියන්ත. ඊට පස්සේ මම ඒකේම වයිට් කලර්ම තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතන පොඩ්ඩක් zoom කරගෙන ආයෙ රෙක්ටැන්ගල් ටූල් එක පැන ගන්නවා. ඒක රෙඩ් කලර් දීලා ඒක වටේ වයිට් කලර් දාලා මෙන්න මෙහෙම හදා ගන්නවා. මේක පොඩ්ඩක් කර්ව් කර ගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් අපිට කැමති පැත්තට හදා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් මෙහෙම තියාගෙන මේක පොඩ්ඩක් රෙඩ් කලර් එක වැඩි වගේ ඒකෙන්ද මම මෙන්න මේ කලර් එක චේන්ජ් කර ගන්නවා. මොරේ මම නිකමට මේ දැන්ට මේ කලර් එක තියන්න. ඊට පස්සේ මෙන්න මේකත් ගෙනහිල්ලා ඒක යට තියෙන ඉන්න මේක උඩට අරන් එනවා අපි. ඊට පස්සේ මෙන්න මේක පොඩි කර ගන්නවා. ඊට පස්සේ මේකත් මෙන්න මේ ඔයාලට කැමති සයිස් එකට හදාගෙන මෙන්න මේව දාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ දෙපැත්තේ මෙන්න මේ Photoshop icon එක දාගමු. ඒකට මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත එකක් තියෙනවා PNG එක. ඔයාලට PNG ඩවුන්ලෝඩ් කරන සයිට් එකම ඔක්කොම මම කියලා දෙනවා ඉස්සරහට. අන්තිම වීඩියෝ එකේ තමයි කියලා දෙන්න තියෙන්නේ. මම ඒක කියලා දෙන්නම් ඔයාලට අනිවාර්යෙන්. මෙන්න ඒව අරන් ඇවිල්ලා තියා ගන්නවා. ඊට පස්සේ මේක මම පොඩ්ඩක් බ්ලර් කර ගන්නවා. ඒකට මෙතන ෆිල්ටර් කියන එකට ගිහිල්ලා බ්ලර් කියන එක ක්ලික් කරනවා. එතකොට මෙහෙම එනවා. ඊට පස්සේ මෙන්න අතන ගර්ෂන් බ්ලර් කියන එකට යනවා. ඊට පස්සේ මෙන්න මේ ගානම බ්ලර් කර ගන්නවා මේක. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙන්න මේක ඕකේ දීලා අපිට කැමති පැත්තට මෙන්න හදා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේක මෙතනින් තියන්නවා. ඊට පස්සේ මේක ආයි කොපි කරලා පේස්ට් කර ගන්නවා. ඊට පස්සේ මේක අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් තියා ගන්නවා. මම මෙන්න මෙතන මේ සිංහලෙන් ටයිප් කරගෙන ටයිප් කරලා ඔයාලට පෙන්නන්නේ නැහැ වෙලා යන හින්දා. මම ඔන්න මේ යටින් දාන එක දාලා පෙන්නන්න. ඒකේ කලර් පොඩ්ඩක් අඩු කර ගන්නවා. මෙන්න මේ කලර් එක ඔය කියා ගන්නම්ම. ඒක චුට්ටක් කර්ව් කර ගන්නවා. ඊට පස්සේ ආයෙ මෙන්න මෙතන ඇවිල්ලා ඔයාලට ඕන එක කොපි කරගන්න මෙන්න මේක ටයිප් කරලා ඔයාලට ඕන එක වෙන්නේ ටයිප් කරලා තියාගන්න. ඒක අර සයිට් එකට ගිහිල්ලා මම ටයිප් කරගත්තේ. ඒ ටික මම ආයෙ ටයිප් කරලා දාගන්නේ නැහැ. ගොඩක් වෙලා යන හින්දා. ඒකට ඔයාලටත් මේ වීඩියෝ එකේ බොරින් වෙන හින්දා. එහෙනම් මෙන්න මේව තමයි මේ thumbnail එක හැදුනේ. මම නිකන් මේක මෙන්න මෙහෙන් තියලා පෙන්නන්න. ආයෙකට නම දාලා පෙන්නන්න. මෙන්න මෙහෙම කියලා හිතන්න ඔයා. මේක නෙමෙයි ඉන්නේ මම නිකන් ඔයාලට පෙන්නන්න මේක දැම්මේ. මෙන්න එහෙම අපි කැමති විදිහට හදාගෙන ඩිසයින් එක ලුක් එක වැඩි කර ගන්නවා. ඔයාලට කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගෙන මේ ඔයාලට කැමති විදිහට දාගෙන හදා ගන්න පුළුවන්. මම ඔයාලට කියලා දුන්නා වගේ. එහෙනම් අද වීඩියෝ එකේ මේ ටික තමයි කතා කරන්න තිබ්බේ. අද වීඩියෝ එකේ ඔයාලා අදහසුත් කමෙන්ට් කරලා ඔයාලා යාළුවෝ ඉන්නවා නම් බලන්න යාළුවන්ට ෂෙයාර් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ